ඔයා දන්නවද මත්පැන් වීදුරු කීයක් බිව්වමද ඔයාගේ ශරීරය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙන්න පටන් ගන්නෙ. මේක බොන හැමෝම දැනගෙන ඉන්න ඕන දෙයක්. මුලින්ම පළමු වීදුරුව. ඒ පළමු උගුරත් එක්කම ඔයාගේ මොලේ ඩොපමින් මට්ටම ඉහළ යනවා. එවිට මොලය සැහැල්ලු වෙලා මුළු ලෝකෙම හරිම සතුටුදායක තැනක් විදිහට ඔයාට දැනෙන්න ගන්නවා. හැබැයි වීදුරු 4ක් වෙනකොට කතාව වෙනස් වෙනවා. ඇඩ්‍රිනලින් මට්ටම වේගයෙන් වැඩි වෙලා ඔයාගේ ලැජ්ජාව සහ බය නැති වී යනවා. දැන් ඔයා තමයි සාදයේ ඉන්න ක්‍රියාශීලීවම කෙනා. වීදුරු 12ක් වෙනකොට ඇත්තටම සාදේ ඉවරයි. ඔයාගේ අක්මාව රතු වෙලා මේ විෂ පාලනය කරගන්න බැරුව දැඩිව අරගල කරනවා. ලෝකයේ කරකවෙන්න පටන් ගන්නවා වගේම මුළු ශරීර පද්ධතියම අඩපණ වෙන්න පටන් ගන්නවා. වීදුරු 27ක් කියන්නේ ශරීරය සම්පූර්ණයෙන්ම ක්‍රියා විරහිත වන අවස්ථාවයි. මොළය සියලුම ක්‍රියාකාරකම් නවත්තනවා. එක පියවරක්වත් තබන්න බැරි වෙනා වගේම ජීවිතේ පවා අනුතරේ වැටෙන්න පුළුවන්. මේක කවදාවත් අත්හදා බලන් දෙපා. ඉතින් ඔයාගේ සීමාව මොකද්ද? පල්ලෙහායින් කමෙන්ට් කරන්න. මේ වගේ